YouTube channel. අද අපි යන්නේ හුළංගල. මං හිතන්නේ ගොඩක් කට්ටිය හුළංගල ගැන දන්නවා. දන්නේ නැති කට්ටියත් ඇති. අපි බලමු මේ ජර්නි එකේදී මොනවද වෙන්නේ කියලා. ඇත්තට මේක ප්ලෑන් කරන් හිටපු ට්‍රිප් එකක් නෙමෙයි. මේක හදිසියෙම තමයි අපි ප්ලෑන් කරගත්තේ. ඉතින් මුලින්ම කියනවා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Facebook, YouTube and TikTok accounts වලම අපිට තියෙනවා. ඉතින් කට්ටිය ඒවත් follow කරන්න. අපි ස්ටාර්ට් එක ගත්තේ කුරුණෑගලින්. කුරුණෑගලට ගිහිල්ලා ඊට පස්සේ ඉබ්බාගම හරහා සැලගමට ගිහිල්ලා එතනින් තමයි අපි යටිවත්ත මට මතක තියෙන යටිවත්ත මම මෙතන මැප් එකේ දාන්නම් ඒ රෝඩ් එක. ඒ යටිවත්ත පාරේ තමයි යන්න ඕනේ. යටිවත්ත පාරේ යද්දී ඊට පස්සේ දිගටම බෝඩ් එකක් ගහලා තියෙනවා අනිත් පාරට හරවන තැන් කීපයක්ම තියෙනවා. ඒ තැන් වල හැමතැනම බෝඩ් එකක් තියෙනවා. මම ගත්ත ක්ලිප් ටිකක් තියෙනවා. මම මේක වීඩියෝ එක ඇඩ් කරලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ගයිස් මේක තමයි ටිකට් කවුන්ට් එක. මෙතනින් ඔයාලට ටිකට් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වාහන පාක් කරලා යන්න පුළුවන්. බයිසිකල් අනිත් හැම වාහනයක්ම වගේ මෙතන පාක් කරලා යන්න පුළුවන්. පාකින් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මෙතන කැන්ටින් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට සාමාන්‍යයෙන් ජූස් වර්ග, චිප්ස් වර්ග ඒ වගේ දේවලුත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටිකට් එකක් 150ක් වගේ වෙනවා එක්කෙනෙකුට. රෝඩ් කන්ඩිෂන් එක ගැන කියනවා නම් ගයිස් පාර ටිකක් කැඩලා තියෙන්නේ. ටිකට් කවුන්ට් එකේනොත් මං අහද්දි කිව්වේ එතන හිටපු එක්කෙනත් බයික් එක දාලා පයින් යන එක තමයි හොඳ කියලා. හැබැයි බයික් උඩහට යනවා. යන්න පුළුවන්. එහෙම යන්න බෑම කියලා කියන්නත් බෑ. යන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් වගේ යනකොට කෙනෙකුට බහැලා යන්න වෙන තැනුත් තියෙනවා. ජීප් එක වගේ ටිකක් උස වාහන ගෙනව නම් ඇත්තටම යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි පාර ටිකක් කැඩලා තියෙන්නේ. ඔන්න අපි දැන් යන ගමන් ඉන්නේ උඩට. අපි යන දවස වැස්ස දවසක් හින්දා අහස අඳුරුයි. මීදුමක් තියෙනවා ටිකක්. ඔයාලට පේනවා ඇති හැමතැනම මීදුමේ වැහිලා. හැබැයි view එක නම් මාරම ලස්සනයි. වටපිටාව තේවතු. ඉතින් මේ තේවතු යායමෙන් තමයි අපිට මේ view එකට යන්න තියෙන්නේ. ඉතින් කොච්චර දුර තිබ්බත් අපිට view point එකට කිලෝමීටර් 1.5ක් වගේ තියෙනවා. හැබැයි ඒක කොච්චර දුර වුණත් මහන්සි වුණත් ඇත්තටම මේ වටපිටාවත් එක්ක මේ view එක දකිද්දි ඇත්තටම මේ මහන්සිය දැනෙන්නේ නැති තරම්. ඉතින් දැන් view point එකට ළඟ ඉන්නේ. ඔයාලට පේනවා ඇති ඈත view point එක පේනවා. ඉතින් අපි ගිහින් බලමු මේක ලස්සන. ඉතින් ඔයාලට එන්න. ඔයාලට ඇවිල්ලා මේක බලන්න. view එක විඳින්න. හැබැයි මෙතන ලස්සන නැති කරන්න එපා කියලා ආයෙත් ආදරෙන් ඉල්ලනවා. ඔන්න දැන් අපි view point එකට ඇවිත් ඉන්නේ. මාරම ලස්සනයි. හිතා ගන්න බෑ. ඒ තරමටම ලස්සනයි view එකක් තියෙනවා. ඉතින් හුලඟත් ඒ තරමටම වැඩි. ඉතින් ඔයාලට පේනවා ඇති වටේම මීදුමෙන් වැහිලා තියෙන්නේ. හැබැයි view එක නම් මේ තරම් මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ මේ view එක කොහොමද ලස්සන. ඇත්තටම ඒක ඇවිත්ම තමයි ඒක ඒ ලස්සන බලන්න ඕන ඇත්තටම. ඉතින් අපි මෙතනදී පොඩ්ඩක් රෙස්ට් එකක් ගත්තා. මොකද පයින් ආපු හින්දා චුට්ටක් මහන්සි හින්දා.
මෙන්න මෙතරින් ගයිස් උඩට යන්න පුළුවන්. උඩට යන්න පාරක් තියෙනවා. ඇත්තටම අපි එදා ගිය දවසේ නම් මේ මෙතන සෑහෙන මීදුම තිබ්බා. ඒ හින්දා අපිට හරියට පාර පෙවුනෙත් නැහැ. හැබැයි යන්න පුළුවන්. ඔය තියෙන්නේ අපි උඩට යන ගමන් තියෙන වීඩියෝ එක. ඔතනින් උඩට ගියාට පස්සේ බෙන්ච් එකක් තියෙනවා. ඒකට ඉඳගෙන ෆොටෝ ගන්න පුළුවන්. අපි යන වෙලාවට එතන කට්ටියක් හිටියා. ඒ නිසා අපි ගොඩක් වෙලා උඩ හිටියේ නැහැ. මේ ඒ නිසා විපණි පාලට අපි හැබැයි උඩට යද්දිත් අපිට වටේ ඇත්තටම පේනුන්නේ නැහැ මීදුම සෑහෙන මීදුමක් තිබ්බා උඩ. ඒක අපි විනාඩි 10ක් විතර වගේ ඉන්නකොට මීදුම ගියා. ඒ වීඩියෝ ක්ලිප් එකත් මේකේ තියෙනවා. ඒකට ටිකක් බලන්න පුළුවන්. ඇත්තට මේක මාරම ලස්සන වීඩියෝ එකක්. ඇත්තට මාරම වීඩියෝ එකකට වඩා ඒක view එක නම් මාරම ලස්සනයි. ඒක ගිහිල්ලාම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. වීඩියෝ එකෙන් බලන එක්ස්පීරියන්ස් එකට වඩා ඇත්ත ලයිව් එක්ස්පීරියන්ස් එක මාරම එක්ස්පීරියන්ස් එකක්. සුපිරිම ඉතින් යාළුවනේ මේ තමයි අපේ වීඩියෝ එකේ අවසානය. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, ඒ වගේම comment කරන්න, like කරන්න, share කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම් වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්න. See you soon on our next video.